හරි යනවා. welcome back to my YouTube channel. අද අපි යනවා OGF එකේ තියෙන Wipeout කියන game එක play කරන්න. බලමු ගිහිල්ලා. මම ගොඩ videos නම් දැක්කා TikTok එකේ. එහෙම ගොඩාක් viral එන funny game එකක් කියලා. ගිහින්ම තමයි බලන්න වෙන්නේ ඇත්තට මේක fun game එකක්ද කියලා. යමුකෝ මගෙත් එක්ක. කියන්නත් බැරි වුණානේ. අද අපි මොඩේ තරින්දු ෆිල්ම් එක බලන්නත් යනවා. මං හිතන්නේ මේ ෆිල්ම් එක රිලීස් කරලා දෙවෙනි දවසේ තමයි අපි මේ ෆිල්ම් එක බලන්න යන්නේ. ෆිල්ම් එක පටන් අරගෙන විනාඩි 10කට විතර පස්සේ තමයි අපිට ෆිල්ම් එක බලන්න යන්න පුළුවන් වුණේ. මොකද මගේ යාළුවෝ ඒ තරමටම වෙලාවට වැඩ කරන අය නිසා. ෆිල්ම් එකක් බලලා ආයිත් පාරක් බලන්න යන්න ඕනේ කියලා තරම් හිතෙන ෆිල්ම් එකක් තමයි මේක. මම දෙපාරක්ම බැලුවා. ඔයාලත් කමෙන්ට් එකක් දාන්නකෝ ෆිල්ම් එක බැලුවා නම්. මං හිතන්නේ නොබලපු කෙනෙක් නැති තරම්. යන්න බෝන්න. ඔය කියනකොට බඩු වෙනවා. ඕන්නේ නැද්ද බං ඔකට? මේ ගෙසෙලකට යච්චි. මගේ කුණුව පහකට නැතුව නැග බහ. වරින් වරින්. ලැජ්ජයි බෑ. අජින්නේ. ඔබ ඔය වාඩිලා යන්නේ දෙකෙක්ගේ උකුලේ. මෙහෙම යන්නේ එක සොමි බං. hina වෙන්න ඕන නම් මොඩේ තරින්දු ෆිල්ම් එක බලන්න ළමයි. Hai කියන්න. Hai. අපි ඔක්කොම 5 දෙනෙක් ගියා. අපි 5 දෙනාම try කරා මේකෙන් ටෙඩි කෙනෙක් ගන්න. ඒත් ඉතින් වැඩක් උනේ නැහැ. රුපියල් 100ක් දීලා එක coin එකක් තමයි ගන්න පුළුවන්. බොරු වැඩක්. අපි දැන් මේ ගේම් එක ප්ලේ කරන්න තමයි යන්නේ. ටිකට් එක රුපියල් 500යි. සල්ලි දීලා ගුටි කාලා එන්න ඕන නම් යන්න. මගේ ඔළුව නෑ යනවා ලිස්සමන් අලෝ හරියක් ගෙදම් මචං ගෙදර යමන්කෝ ඉබි මස් ටෙස්ට් එකට කිල්ලේ යූ බැලෝ වන් මෝ කියලා පිංගඩි ගහලා පාරේ නේද වැනෙන්නේ පෙරිටි ජෝගි නටන්නේ අපි ඇනිනා පිසු කෙලින් ඉන්නේ පාර දිග වැනෙනවා ගෙඩි බැලිලා යනවලු මෙරිලා අහපන් හිවලා යුවාර රියල් තුවාලේ යමුකෝ ඉස්පිරිතාලේ වෙරි මට හොඳටම වෙරි කෙලින් ඉන්න බෑ මොනවද පෙව්වේ කොපාර වෙන්නේ කොක්ටේල් කියලා කලවක් පොරලා පොවලා මගේ ඔළුව නෑ යනවා ලිස්සමන් අලෝ බීලා ජොලියේ අපි සින්දු කියන්නේ අතුරු මිතුරු හැලියේ ලෝදිය උතුරන්නේ වෙරි මට හොඳටම වෙරි කෙලින් ඉන්න බෑ මොනවද පෙව්වේ කොපාර වෙන්නේ කොක්ටේල් කියලා කලවක් පොරලා පොවලා මගේ ඔළුව නෑ යනවා ලිස්සමන් අපි කෙලින් යන්නේ පාරනේ වැනෙන්නේ මේක ප්ලේ කරන්න එකවර 4 දෙනෙක්ට විතරයි යන්න පුළුවනි. ෆන් ගේම් එකක්. ඒ වුණාට ආයිත් නයි යන්නේ නැහැ. මොකද අපි ගේම් එක ප්ලේ කරලා ආවිල්ලා විනාඩි 10ක් විතර මෙන්න මෙහෙම ඉඳගෙන හිටියා. හොද්දටම ගුටි කාලා අමාරුයි.
මේ දැත ලංවීලලං වෙන්න ඕනා මේ හීන සැපවින්ම ඉටුව වෙන්න ඕනා ගාව සසරේ මළඟ ඉන්න ඕනා හදේ බැඳිලා මතු වෙත විදිර විරල තලේ ඔහු නෙතු හසරල් නෙතග විලේ සඳ සිසිලයි මා සිත පතනසුවේ ඒ සඳනුමයි හද අඹරේ මගේ හසරැලි කෝලමුව මතින් පිපුණා කිංකිණි නාදදී නිල්වන් නැට්විලේ කැල්මකි ආදරේ නුවරදරේ නුරොන් පිරියුතුර සුවදට හාදුදී උබුදයි ජීවිතේ ඔන්න ඔහොම තමයි අද අපේ දවස් ඉවරුනේ. බයි.